අයිබෝවන් හැමෝටම සාදරයෙන් පිළිගන්නවා චූටික්කගේ කැමපොත්ත YouTube channel එකට. ඉතින් දැන් විශේෂයෙන්ම මේ අරගෙන එන්නේ චූටික්කගේ නංගි බබාගේ රෙසිපි. ඉතින් ඔන්න අද අරගෙන ආවේ වට්ටක්ක පියුරි රෙසිපි 3ක්. ඉතින් එහෙනම් අපි බලමුද කොහොමද රසට මේ පියුරි වර්ග 3ම හදාගන්නේ කියලා. ඉතින් මම රෙසිපි බොහොම කෙටියෙන් තමයි අරගෙන එන්නේ. ඔන්න මිනි කුකර් එකට වට්ටක්ක කෑලි ටිකක් පොඩියට කපලා එකතු කරගන්නවා. මේ විදිහට පුංචිවට කපා ගත්තාම අපිට හරි ඉක්මනට තම්බ ගන්න පුළුවන්. බබාලත් එක්ක වැඩ කරන අපි ඉක්මනට වැඩ ටික කරගන්නේ බලන්නේ. ඉතින් ලේසි වෙන්න තමයි මේ රෙසිපි අරන් එන්නේ. ඔන්න වතුර ටිකක් දාලා පියනෙන් වහලා තැම්බෙන්න තියාගත්තා. මම බලන්නේ පුංචි වෙලාවකට පස්සේ හරි ඉක්මනට තැම්බිලා තියෙනවා. ඉතින් ඒ ටික පොඩ්ඩක් පොඩි කරගෙන ඔන්න මම උක්කු මිටි කිරි වලින් එකතු කර ගන්නවා. ඊට පස්සේ මේ කිරි ටිකත් හොඳට ඉදෙන්න හරින්න ඕනේ. ඔයාලා බබාට මුල් ආරම්භයේ විදිහට වට්ටක්ක පියුරි දෙන්න හිතනවා නම් ඉස්සෙල්ලාම මිටි කිරි නම් එකතු කරගන්නේ නැහැ. කොහොමද කරන්නේ? ඉස්සෙල්ලාම වට්ටක්ක තඹගෙන ෆෝම් ඉවුලා හරි මව් කිරි හරි එකතු කරලා තමයි බබාට දෙන්න ඕනේ. ඉතින් ඔන්න දැන් මගේ රෙසිපියේ හැටියට ඔන්න මම උයාගෙන ඉවරයි. දැන් නිවුණට පස්සේ බ්ලෙන්ඩ් කරලා අරගන්නවා. ඊට මේ වට්ටක් පියුරි එක බ්ලෙන්ඩ් කරලා හරි මත් ගාලා හරි අරගන්න පුළුවන්. ඒ වගේම ඉස්සෙල්ලාම දෙන වට්ටක පියුරි රෙසිපි එකත් channel එකේ තියෙනවා. අමතක නොකර ඒකත් බලන්න. මම description එකේ දාලා තියෙනවා රෙසිපි link එක. ඉතින් ඔන්න එහෙනම් අපි දෙවෙනි රෙසිපියට තමයි මේ ඇවිත් ඉන්නේ. රෙසිපි එකත් වට්ටක්ක පියුරි එකක්ම තමයි. ඉතින් හදන විදිහ තමයි වෙනස් ಜಾති එකතු කරලා තමයි හදාගන්නේ. බලමුද මාළු රසට වට්ටක්ක පියුරි දීලා අපේ බබාලට කන්නත් ආස වගේම බරත් වැඩි වෙනවා. ඉතින් ඔන්න මිනි කුකර් එකට මම සුපුරුදු පරිදි වට්ටක්ක පොඩි කෑලි කපලා මේ විදිහට එකතු කර ගන්නවා. ඉස්සෙල්ලාම වට්ටක්ක ටික හොඳට තම්බ ගන්න ඕනේ. දැන් පොඩි වෙලාවකට පස්සේ තමයි මේ ඉතින් හොඳට වට්ටක්ක කෑලි ටික තැම්බිලා තියෙන නිසා පොඩ්ඩක් හැන්දෙන් පොඩි කරගෙන ඔන්න මිටි කිරි එකතු කරගත්තා. මිටි කිරි හදාගනිද්දී වතුර අඩුවෙන් පොල් වැඩියෙන් එකතු කරගෙන කිරි ටික හොඳ උකුවට හදාගන්න. බබාගේ බර වැඩි වෙන්න මිටි කිරි ගොඩාක් උදව් වෙන දෙයක්. ඉතින් මම මේ විදිහට වට්ටක්ක කෑලිත් පොඩි කරගන්න ගමන් ටිකක් නිමා ගන්නවා. මොකද මම බ්ලෙන්ඩ් කරලා ගන්න නිසා. ඉතින් මේ විදිහට නිමුණට පස්සේ බ්ලෙන්ඩ් කප් එකට මේවත් එක්කම මම හොඳට බැදගත්ත ලින්න මාළු ටිකක් එකතු කර ගන්නවා. කටු ඉවත් කරගෙන තමයි තියෙන්නේ. ඉතින් හොඳට බැද ගන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාගේ බ්ලෙන්ඩ් එක ස්පීඩ් එකක් නෙමෙයි නම් මාළු ටික ඉස්සෙල්ලාම පවුඩර් වෙන්න බ්ලෙන්ඩ් කරගෙන ඉවර වෙලා වට්ටක්ක එකට එකතු කරගන්න. මගේ බ්ලෙන්ඩ් එක හොඳ ස්පීඩ් එකක් නිසා හොඳට පවුඩර් වෙන නිසා මම මේ දෙකම එකට තමයි බ්ලෙන්ඩ් කරලා අරගත්තේ. හොඳට මතක තියාගන්න සාමාන්‍යයෙන් මාස 6මාරෙන් වගේ 7ට කිට්ටු කරලා මේ රෙසිපි එක දෙන්න පුළුවන් බබාට. හැබැයි මාළු හොඳින් බ්ලෙන්ඩ් කරගන්න ඕනේ වගේම කටු අනිවාර්යෙන්ම බලලා ඉවත් කරගන්න. මේ විදිහට බර වැඩි වෙන්න හදපු රසම රස දෙවනි වට්ටක්ක පියුරි රෙසිපි එක තමයි මේ. අපි එහෙනම් ඊළඟ රෙසිපි එකට යමුද? බලමුද මේ රෙසිපි එක? මේත් වට්ටක්ක වලින්ම හදන රෙසිපි එකක් තමයි. ඉතින් එහෙනම් වැඩි විස්තර නැතුව බලමුද හදාගන්න විදිහ? ඔන්න පුරුදු විදිහටම වට්ටක්ක කෑලි ටිකක් මිනි කුකර් එකට එකතු කරගෙන වතුර ටිකක් දාලා හොඳින් තම්බ ගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඊට පුංචි කෑලි කපලා තම්බ ගත්තාම හරි ඉක්මනට විනාඩි 5-10ක් යද්දී සාමාන්‍ය විනාඩි 10කින් වගේ බලද්දී මේ ගානට තැම්බිලා තියෙනවා. ඉතින් හීනි පෙති කපලා අරගත්තාම අපිටත් ලේසි හරි ඉක්මන්. ඉතින් ඔන්න ඒ විදිහට තම්බ ගත්ත වට්ටක්ක ටිකට බබාට බිත්තර හඳුන්වලා දීලා තියෙනවා නම් ඔන්න මේ විදිහට එකතු කරගන්න පුළුවන්. මම මේක බබාට කහ මදේ සුදු මදේ දෙකම හඳුන්වලා දුන්නට පස්සේ හදපු රෙසිපි එකක්. ඔයාලා දන්නව ඇති මේ ಜಾති දෙක වෙන වෙනම අපි හඳුන්වලා දෙන්න ඕනේ. ඔයා කහ මදේ විතරක් හඳුන්වලා දීලා තියෙනවා නම් බිත්තරේ කඩලා කහ මදේ විතරක් එකතු කරගන්න පුළුවන්. උයලා මිටි කිරි දාලා අරගෙන ඔන්න මම දැන් මොනවද එකතු කරේ? මුරුංගා කුඩු. බබාගේ බර වැඩි වෙන්න මොලේ වර්ධනයට
උරුංග කුඩු ගොඩාක් උදව් වෙන දෙයක්. ඉතින් අමතක කරන්නේ නැතුව මේ වගේ දේවලුත් එකතු කරගෙනම බබාගේ කෑම එක රස කරගන්න. ඉතින් මේ තියෙන්නේ මම හදපු 3 වෙනි රෙසිපි එක. මේ වගේ රස රෙසිපි බබාට හදලා දෙන්න දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න චූටිකී කෑම පොතත් එක්කම ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. ඉතින් එහෙනම් ගිහින් එන්නම්. හැමෝටම සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.